2021 වසරේ මැයි මාසයේ මුල් සතියේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ශාන්ත ජෝන්ස් ප්‍රදේශයේ පැවතියේ වෙනදා වගේම හැම දිනාටම හුරුපුරුදු සාමකාමී නිශ්ශබ්දතාවයයි. හැම නිවසක්ම හැම පවුලක්ම මැයි 9 වෙනිදාට යෙදී තිබුණ මව්වරුන්ගේ දිනය සමරන්න සූදානම් වෙමින් සිටි අතර දරුවන් ඔවුන්ගේ මිතුරන් සමග නිදහසේ කාලය ගත කරමින් හිටියා. මැයි 8 වෙනිදා රාත්‍රී කාලය සුපුරුදු විදිහටම ගත කර හැම දෙනෙක්ම නිින්දට වැටුනේ. පහුවෙනිදාට යෙදී තිබුණ මව්වරුන්ගේ දිනය සමරන්න බලාපොරොත්තුව සමග. නමුත් මැයි 9 වෙනිදා ආරම්භය හැම දිනාටම එක සමාන වුණේ නැහැ. Tamanගේ දුවගේ කාමරයට යන ස්ටේසිට දකින්න ලැබුණේ ඇය වෙනදාට දකින සුපුරුදු දර්ශනය නෙමෙයි. ඇයගේ දුව නිදාගෙන තිබුණ ඇඳ හිස්ව තිබුණා. කාමරයේ පුරාම තිබුණේ බිහිසුණු නිශ්ශබ්දතාවයක්. අවුරුදු 13ක් වුණ ක්‍රිස්ටින් බේලි අතුරුදහන් වී ඇති තොරතුර අඳුරු සෙවණැල්ලක් විදිහට ඔවුන් ජීවත් වුණ ශාන්ත ජෝන්ස් වල ඩර්බින් ක්‍රොසින් ප්‍රදේශයේ පුරාම පැතිරෙමින් තිබුණා. දරුවන් 5 දෙනෙක් සිටි ෆොරස්ට් බේලි සහ ස්ටේසි බේලිගේ බාලම දරුවා වුණ ක්‍රිස්ටින් බේලි ඉපදුනේ 2008 ජනවාරි 18 වෙනිදා සිංගප්පූරුවේදී. ඇය තම ජීවිතයේ පළවෙනි අවුරුදු 4 සිංගප්පූරුවේ ගත කර පසුව ඔවුන් ෆ්ලෝරිඩාවල ශාන්ත ජෝන්ස් ප්‍රදේශයට පදිංචියට පැමිණියා. ද බේලි 7 ලෙස හැඳින් වූ මේ පවුලේ සතුට සහ ආදරය රඳා පැවතුනේ ක්‍රිස්ටින් වටා. සිට අනුව කුඩා කාලයේ ඉඳන්ම අනික් අයට ගොඩක් දේවල් ලබා දෙන්න සහ උදව් කරන්න ක්‍රිස්ටින් පුරුදු වෙලා හිටියා. මේ නිසා ඇයට යහළුවන්ගෙන් අඩුවක් තිබුණේ නැහැ. ඇයගේ මේ පර්සනැලිටි එක නිසාම ක්‍රිස්ටින්ව ඇසුරු කරපු හැම කෙනෙක්ටම ඇය ගැන ගෞරවයක් තිබුණා. පේට්‍රියට් ඕක්ස් ඇකඩමියේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඇය පාසලේ ඉතාම ජනප්‍රිය ශිෂ්‍යාවක්. ඒ වගේම ඇය දක්ෂ චියර්ලීඩර් කෙනෙක් විදිහට හැමදෙනාගේ අවධානයට පත්වන චරිතයක්. ක්‍රියාශීලී දැරියක් වුණ ක්‍රිස්ටින් හැම වෙලාවෙම අසාධාරණීය වෙනුවෙන් පෙනී හිටියා. Tamanගේ මිතුරෙකුට මොනම හරි කරදරයක් වුණොත් ඒ වෙනුවෙන් උදව් කරන්න ක්‍රිස්ටින් දෙපාරක් හිතුවේ නැහැ. මේ වගේ ගතිගුණ නිසාම ඇය මේ වයසේ අනික් ළමයින්ට වඩා ඊටාම පරිණත බවක් පෙන්눔 කළා. ඕනෑම වෙලාවක අනික් අය සමග ඊටාම මිත්‍රශීලීව කාලය ගත කරපු ක්‍රිස්ටින් සහ ඇයගේ පවුලේ අය අතර තිබුණෙත් ඊටාම සමීප සහ ආදරණීය සම්බන්ධයක්. විශේෂයෙන්ම බේලි පවුලේ සහෝදර සහෝදරියන් ඊටාම සහයෝගයෙන් ජීවත් වුණා. නමුත් මේ හැමදෙනාගේම අවධානය ලැබුණේ ඔවුන්ගේ බාලම සහෝදරිය ක්‍රිස්ටින්ට. ඇය නිතරම මේ පවුල සතුටින් තියන්න Tamanට පුළුවන් විදිහට උත්සාහ කළ නිසා. හැම ඉරිදාවක්ම ඔවුන් වෙන් කරලා තිබුණේ පවුලේ අය සමග කාලය ගත කරන්න. මේ වෙලාවේදීත් ක්‍රිස්ටින් නිතරම කැපී පෙනුණා. මේ හැම දෙයක් දිහාම බැලුවම ක්‍රිස්ටින් කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත් මිත්‍රශීලී ඊටාම දක්ෂ සහ ශක්තිමත් පර්සනැලිටි එකක් තිබුණ කෙනෙක්. මව්වරුන්ගේ දිනය ලෙස ලෝකේ පුරාම සමරන 2021 මැයි මාසයේ 9 වෙනි ඉරිදා දිනය ශාන්ත ජෝන්ස් ප්‍රදේශයට උදා වුණේ ඊටාම සාමාන්‍ය සාමකාමී දවසක් විදිහට. ඩර්බින් ක්‍රොසින් ප්‍රදේශයේ හැම දෙනෙක්ම සුපුරුදු විදිහට Tamanගේ නිවාසවල කාලය ගත කරද්දී එකම එක නිවසක් ඇතුලේ ඊටාම බිහිසුණු අභිරහසක ආරම්භය සටහන් වෙමින් තිබුණා. මේ දවසේ උදෑසන 9 වෙන විට බේලි පවුලේ සියලු දෙනාම අවදි වී සිටියත් 13 හැවිරිදි ක්‍රිස්ටින් බේලි පමණක් අවදි වී සිටියේ නැහැ. ඇයගේ වැඩිමහල් සහෝදරයා වුණ ටීගන් ඇයව ඇහැරවන්න ක්‍රිස්ටින්ගේ කාමරයට ගියා. නමුත් මේ වෙලාවේදී ඔහු දුටුවේ හිස්ව තිබුණු ඇඳ විතරයි. මේ බව ඔහු ඔවුන්ගේ අම්මා ස්ටේසිට දැනුම් දුන්නා. මේ පිළිබඳ සොයා බලන ස්ටේසිත් ක්‍රිස්ටින් ඇයගේ කාමරයේ නැති බව තේරුම් ගන්නවා. පවුලේ සමාජිකයන් ඒ මොහොතේදීම නිවස අවට සහ අසල්වාසී ප්‍රදේශවල ඇයව සොයන්න උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. මේ සිදුවීමේ බරපතලකම තේරුම් ගන්න ස්ටේසි පෙරවරු 10ට විතර 911 හදිසි ඇමතුම් සේවයට තමන්ගේ
දියණිය අතුරුදහන් වී ඇති බව දැනුම් දුන්නා. මේ ඇමතුමෙන් පසුව පොලිස් නිලධාරීන් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා මේ ප්‍රදේශය සෝදීසි කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙන කලාපයක් බවට පත් කළා. ඩර්බින් ක්‍රොසින් ප්‍රදේශය ගැන කියනවනම් මේ ප්‍රදේශය ඇමරිකාවේ ෆ්ලොරීඩාවල ශාන්ත ජෝන්ස් ප්‍රාන්තයේ තිබුණ ඉතාම උසස් නේවාසික ප්‍රදේශයක්. පවුල් ඒකක දහස් ගණනක් ජීවත් වුණ මේ ප්‍රදේශය ආරක්ෂාව අතින් ඉතාම ඉහළ මට්ටමක තිබුණා. ස්වභාවික ජලාශ, නිහඬ පරිසරය, පිරිසිදු වටපිටාවට අමතරව සෑම මාවතකම සහ නිවසකම ආරක්ෂක කැමරා සවිකර තිබුණ ඩර්බින් ක්‍රොසින් නිවාස සංකීර්ණය වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් ඉතාම ආරක්ෂිත ස්ථානයක් විදිහට පිළිගැනුණා. නමුත් මේ කැමරා පද්ධතිය මගින්ම මැයි මාසයේ 9 වෙනිදා සටහන් වුණ දර්ශන නිසා මේ ප්‍රදේශය මේ කියන තරම් ආරක්ෂිතද කියලා හැමදෙනාම ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ස්ටේසිගේ 911 හදිසි ඇමතුමෙන් පසුව මේ ප්‍රදේශයට එන පොලිස් නිලධාරීන් මූලික ප්‍රශ්න කිරීම් වලින් පසුව ක්‍රිස්ටින්ව අවසානයට දැකපු වෙලාව දක්වා සිදු වුණ දේවල් පිළිබඳ කාලරාමුවක් ගොඩනගන්න උත්සාහ කළා. සාමාන්‍යයෙන් අවුරුදු 13ක පමණ ළමයෙකුගේ අතුරුදහන් වීමක් පිළිබඳ තොරතුරු සොයද්දී මුලින්ම කරන්නේ ඇයගේ ළඟම මිතුරන් සහ ඇයව අවසන් වරට දැකපු අයගෙන් ප්‍රශ්න කරන එක. මේ අනුව පොලිස් නිලධාරීන් ක්‍රිස්ටින්ගේ මිතුරන් පිළිබඳ සොයා බැලීමට තීරණය කළා. මේ පරීක්ෂණයේ පළවෙනි තීරණාත්මක සාක්ෂිය හමු වුණේ එදිනම පස්වරු කාලයේදී. විමර්ශකයන්ට ක්‍රිස්ටින්ගේ මිතුරෙක් වුණ ඩොෆිස් ඇබ්ෂර්ව මුණ ගැසුණා. මේ මොහොතේ ඔහු ලබා දුන්න තොරතුරු මේ පරීක්ෂණය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට යොමු කළා. ඇබ්ෂර් ලබා දුන්න තොරතුරු වලට අනුව ඔහුගේ සහ ක්‍රිස්ටින්ගේ තවත් යාළුවෙක් වුණ එයිඩන් ෆූචි ඇබ්ෂර්ගෙන් ක්‍රිස්ටින්ගේ දුරකථන අංකය ඉල්ලලා තිබුණා. ඒ මැයි 9 වෙනිදා අලුයම් කාලයේදී. මේ කරුණට අමතරව ඔහු ඊටාම වැදගත් තොරතුරක් ලබා දුන්නා. ඔහු සඳහන් කළා එයිඩන් සහ ක්‍රිස්ටින් මේ දවසේ අලුයම් කාලයේදී ඔහුගේ නිවසට ආපු බව සහ පසුව පාන්දර 1:10ට පමණ ඔවුන් දෙදෙනාම ඇබ්ෂර්ගේ නිවසින් පිටත් වෙලා ගිය බව. මේ සාක්ෂියත් සමගම ක්‍රිස්ටින් අතුරුදහන් වීමට පෙර ඇය සමග අවසන් වරට සිටි පුද්ගලයා ලෙස එයිඩන් ෆූචිව හඳුනා ගත්තා. නමුත් ඔවුන්ට තිබුණ ඊළඟ ප්‍රශ්නය තමයි ඇබ්ෂර්ගේ නිවසින් පිටත් වෙලා ක්‍රිස්ටින් සහ එයිඩන් ගමන් කළේ කොහෙටද කියන ප්‍රශ්නය. මේ සිදුවීම ආරම්භයේදීම සඳහන් කළා ඩර්බින් ක්‍රොසින් ප්‍රදේශය ඊටාම ආරක්ෂිත ප්‍රදේශයක් බවත් මේ ප්‍රදේශයේ සියලුම නිවාස සහ පාරවල් වල ආරක්ෂිත කැමරා සවිකර තියෙන බවත්. විමර්ශකයන්ට තිබුණ ප්‍රශ්නවලට තොරතුරු මේ කැමරාවල සටහන් වෙලා ඇති කියලා ඔවුන් විශ්වාස කළා. ඒ අනුව ඔවුන් මේ ප්‍රදේශයේ තිබුණ ආරක්ෂක කැමරාවල සටහන් වුණ දර්ශන 100 ගණනක් පරීක්ෂා කිරීම ආරම්භ කළා. විමර්ශකයන්ගේ අරමුණ උනේ ක්‍රිස්ටින් සහ එයිඩන් ගමන් කරපු ස්ථාන පිළිබඳ කාලරාමුවක් ගොඩනගා ගැනීම. ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරන අතරතුර පොලිස් නිලධාරීන් සහ ඩර්බින් ක්‍රොසින් ප්‍රදේශයේ ජීවත් වුණ අය ක්‍රිස්ටින්ව සොයන මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කළා. හැම දෙනෙක්ම සතුටින් අවදි වුණ මේ දවසේ මේ වෙද්දී හැමෝගෙම හිත්වල තිබුණේ කම්පනයක් සහ බයක්. දවස පුරාම සිදු කළ සෝදීසි මෙහෙයුම් වලින් පසුව එදිනම පස්වරු 6ට පමණ සැඩල්ස්ටෝන් ඩ්‍රයිව් මාවතේ කෙළවර තිබුණ කැලෑබද ප්‍රදේශයක ඇවිදිමින් සිටි පුද්ගලයෙක්ට ඊටාම බිහිසුණු දෙයක් දකින්න පුළුවන් වුණා. මේ ස්ථානයේ සාදා තිබුණ පොකුණක් අසල ගැහැණු දරුවෙකුගේ මලසිරුරක් වැටී තිබුණා. රාත්‍රී 8 වෙන විට මේ මලසිරුර අතුරුදහන් වුණ ක්‍රිස්ටින් බේලිගේ බව තහවුරු වුණා. මේ සිදුවීමේ තීරණාත්මක සහ භයානකම තොරතුරු අනාවරණය වුණේ පසුව කළ මරණ පරීක්ෂණයේදී. වෛද්‍ය වාර්තාවලට අනුව ක්‍රිස්ටින්ගේ මරණයට හේතුව වුණේ තියුණු ආයුධයකින් කළ පහරදීම් නිසා ඇති වුණ දරුණු තුවාලයි. ඇයගේ සිරුරේ ඊටාම අමානුෂික පිහිපාරවල් 114ක් දකින්න පුළුවන් වුණා. මේ තුවාල වලින් 49ක්ම ආරක්ෂක තුවාල. එහෙම නැත්නම් ඩිෆෙන්සිව් වූන්ඩ්ස් බව හඳුනා ගත්තා.
මේ ආරක්ෂක තුවාලවලින් තහවුරු වුණා මේ අමානුෂික පහරදීම අතරතුර ක්‍රිස්ටින් තමන්ගේ ජීවිතය බේරගන්න ඇයට පුළුවන් උපරිමයෙන් උත්සාහ කළ බව. ක්‍රිස්ටින්ගේ මරණයේ විද්‍යාත්මක කරුණු අනාවරණය වුණේ ඇයගේ හිස්කබල මත රැඳී තිබුණ පිහිතුඩක කොටසක් සොයා ගැනීමත් සමගයි. ඇයගේ සිරුර හමු වුණ ස්ථානයට ළඟින් තිබුණ පොකුණ තුලින් අඟල් 3.75ක් දිග බක් 110 වර්ගයේ නවන පිහියක් හමු වුණා. මේ පිහියේ තුඩ කොටස කැඩී ගිහින් තිබුණා. පසුව කළ පරීක්ෂණවලදී ක්‍රිස්ටින්ගේ හිස්කබල මත රැඳී තිබුණ පිහිතුඩ මේ පිහියේ කැඩී ගිය කොටස සමග ඍජුවම සම්බන්ධ වෙන බව තහවුරු වුණා. පිහියනුම් තුවාලවලට අමතරව ක්‍රිස්ටින්ගේ සිරුරේ තවත් අභිරහස් සලකුණු දෙකක් දකින්න ලැබුණා. ඇයගේ වම් වලලු කර ඇතුළත කර්මා යන වචනය සහ දකුණු වලලු කරේ සිනහ වෙන මුහුණක් ඇඳ තිබුණා. මේ අපරාධ ස්ථානයේ තිබුණ අමානුෂික බවත් ක්‍රිස්ටින්ගේ සිරුරේ තිබුණ දරුණු පිහිපාරවල් වල ප්‍රමාණය අනුවත් මේ මරණය සාමාන්‍ය මිනිමැරුමකට එහා ගිය ඊටාම සමීපව සහ පෞද්ගලිකව සිදු කළ ඝාතනයක් බව විමර්ශකයන් තීරණය කළා. මේ පරීක්ෂණවල තීරණාත්මක සාක්ෂියක් විදිහට ඩර්බින් ක්‍රොසින් ප්‍රදේශයේ නිවාස සහ මාර්ගවල සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශන හරහා ක්‍රිස්ටින් අතුරුදහන් වූ මැයි 9 වෙනිදා අලුයම් කාලය පිළිබඳ අතිශය බිහිසුණු සහ අභිරහස් කාලරාමුවක් ගොඩනගා ගන්න විමර්ශකයන්ට පුළුවන් වුණා. විමර්ශකයන් විද්‍යාත්මකව තහවුරු කළ මේ කාලරාමුවට අනුව මැයි 9 වෙනිදා අලුයම 1:10ට ක්‍රිස්ටින් බේලි සහ එයිඩන් ෆූචි ඔවුන්ගේ යහළුවා වුණ ඩොෆිස් ඇබ්ෂර්ගේ නිවසින් පිටත් වුණා. අලුයම 1:45ට සැඩල්ස්ටෝන් ඩ්‍රයිව් මාවතේ නිවසක සවිකර තිබුණ ආරක්ෂිත කැමරාවක පුද්ගලයන් දෙදෙනෙක් නැගෙනහිර දිශාවට ඇවිදගෙන යන ආකාරය දකින්න පුළුවන් වුණා. විමර්ශකයන් විසින් මේ පුද්ගලයන් දෙදෙනා එයිඩන් ෆූචි සහ ක්‍රිස්ටින් බේලි බව හඳුනාගත්තා. ඉන්පසුව හරියටම විනාඩි 7කට පසු ඒ කියන්නේ අලුයම 1:52ට සැඩල්ස්ටෝන් ඩ්‍රයිව් නිවසේ තිබුණ කැමරාවේම තවත් දර්ශනයක් සටහන් වුණා. මේ දර්ශනයේදී විමර්ශකයන්ට දකින්න පුළුවන් වුණේ එක පුද්ගලයෙක් ඊටාම කලබලයෙන් බටහිර දිශාවට දුවගෙන යන ආකාරය. ඊටාම සූක්ෂමව මේ දර්ශනය පරීක්ෂා කරද්දී ඔවුන්ට දකින්න ලැබුණා මේ පුද්ගලයා සපත්තු දෙක අතට අරගෙන පාවහන් නොමැතිව ගමන් කරන විදිහ. මේ වෙන කවුරුවත් නෙමෙයි එයිඩන් ෆූචි බව කිසිම සැකයක් නැතිවම විමර්ශකයන්ට තහවුරු වුණා. අලුයම 3:30ට එයිඩන් ෆූචි පමණක් ඔහුගේ නිවසට පැමිණි බව මේ කාලරාමුව ගොඩනැගීමේදී අනාවරණය වුණා. මේ සටහන් වුණ දර්ශන සහ වේලාවන් අතරින් සැඩල්ස්ටෝන් ඩ්‍රයිව් නිවසේ සටහන් වුණ දර්ශන දෙක අතර තිබෙන අභිරහස් විනාඩි 7 පිළිබඳව විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු වුණා. මේ කාලය ඇතුළත ක්‍රිස්ටින්ට සිදු වුණ දේ සොයමින් ඉදිරියට යද්දී ඔවුන්ට තවත් ගැටලුවක් මතු වුණා. මේ වගේ දෙයක්. පොලිස් නිලධාරීන්ට මේ තොරතුරු ලබා දුන්න ඩොෆිස් ඇබ්ෂර්ගේ නිවසේ ඉඳන් එයිඩන් ෆූචිගේ නිවසට තිබුණේ මිනිත්තු 30ක විතර පයින් ඇවිදින දුරක්. නමුත් එයිඩන් නැවත ඔහුගේ නිවසට එන්න අලුයම 3:30 දක්වා පැය 2කටත් වඩා වැඩි කාලයක් ගත වෙලා තිබුණා. මේ කාලය ඇතුළත එයිඩන්ගේ ගමන් මාර්ගය සහ ඔහු කළේ මොනවාද කියන ප්‍රශ්න විමර්ශකයන්ට ඇති වුණා. විමර්ශකයන්ගේ සැකය සහ අවධානය සම්පූර්ණයෙන්ම අවුරුදු 14ක් වුණ එයිඩන් ෆූචි වෙත යොමු වුණා. ඔහු ක්‍රිස්ටින් සමග එකම පාසලේ ඉගෙනුම ලැබූ ඇයගේ ළඟම යහළුවෙක්. එයිඩන්ව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යන අවස්ථාවේදී ඔහු ඊටාම සැහැල්ලුවෙන් මේ ප්‍රශ්න කිරීම් වලට සහභාගී වුණා. නමුත් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී කිහිප වතාවක්ම එයිඩන් ඔහුගේ ප්‍රකාශ වෙනස් කළා. මුලින්ම එයිඩන් පැවසුවේ ඔහු සහ ක්‍රිස්ටින් නෝත් ඩර්බින් පාර්ක්වේ මාර්ගය දිගේ ඇවිදගෙන ගිය බව සහ පසුව ක්‍රිස්ටින් ඇයගේ නිවසට යාමට ක්ලොයිස්ටර්බේන් ඩ්‍රයිව් මාවතට හැරුණ අවස්ථාවේදී ඔවුන් දෙන්නා වෙන් වුණ
උන බව. නමුත් ඔහු සපත්තු දෙක අතට අරගෙන කලබලයෙන් දුවගෙන යන කැමරා දර්ශන ඉදිරිපත් කරද්දී එයිඩන්ට ඔහුගේ ප්‍රකාශය අසත්‍ය බව පිළිගන්න වුණා. නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වල පීඩනය වැඩි වෙද්දී එයිඩන්ගේ ප්‍රකාශය වෙනස් වුණා. ඔහු මේ වෙලාවේදී කිව්වේ එයිඩන් සහ ක්‍රිස්ටින් ගමන් කරමින් සිටියේදී ඔවුන් දෙදෙනා අතර යම්කිසි ආරවුලක් ඇති වුණ බව සහ ඒ වෙලාවේදී ඔහු ක්‍රිස්ටින්ව බිමට තල්ලු කළ බව. බිම ඇදවැටීමේදී ක්‍රිස්ටින්ගේ ඔළුව බිම වැදුන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළා. මේ වගේ පරස්පර ප්‍රකාශත් කාලරාමුවේ තිබුණ නොගැලපීම් සහ කැමරා දර්ශනවල පෙනෙන්න තිබුණ එයිඩන්ගේ අසාමාන්‍ය හැසිරීම නිසා ක්‍රිස්ටින් බේලිගේ අතුරුදහන් වීම පිටුපස ඉන්න ප්‍රධානම සහ එකම සැකකරු එයිඩන් ෆූචි බව විමර්ශකයන් තේරුම් ගත්තා. ඊට අමතරව එයිඩන් වෙත තිබුණ සැකය තවත් වැඩි වුණේ ඔහු ස්නැප්චැට් හරහා දමා තිබූ ඡායාරූපයක්. පොලිස් වාහනයකින් එයිඩන්ව රැගෙන යන අතරතුර ක්‍රිස්ටින්ව කවුරු හරි දැක්කාද කියලා ඉතාම සිනහමුසු මුහුණකින් දමා තිබූ ඔහුගේ ඡායාරූපය විමර්ශකයන්ගේ පුදුමයට හේතුවක් වුණා. ඒ වගේම මේ සිදුවීම පිළිබඳ අවධානයෙන් සිටි හැම දෙනෙක්ම එයිඩන්ගේ මේ හැසිරීමට තදින්ම විරුද්ධ වුණා. මේ වගේ ඉතාම අසාමාන්‍ය හැසිරීම නිසා එයිඩන් ෆූචි සහ මේ සිදුවීම් අතර යම්කිසි සම්බන්ධයක් අනිවාර්යයෙන්ම ඇති බව විමර්ශකයන්ට තේරුණා. ඒ නිසා තමයි මේ පරීක්ෂණය එයිඩන් ෆූචිගේ නිවස පරීක්ෂා කිරීම දක්වා ඉතාම තීරණාත්මක හැරවුමකට යොමු වුණේ. 2021 මැයි 10 වෙනි දින මධ්‍යම රාත්‍රියට ආසන්නව සෝදීසි වරෙන්තුවක් ලබාගත් පොලිස් නිලධාරීන් එයිඩන් ෆූචිගේ නිවස පරීක්ෂා කරන්න පැමිණියා. ඒ අවස්ථාවේදී තවත් වැදගත් සාක්ෂි කිහිපයක්ම සොයාගන්න ඔවුන්ට පුළුවන් වුණා. එයිඩන්ගේ නිදන කාමරය පරීක්ෂා කිරීමේදී පිහියක කවරයක් හමු වුණා. මේ කවරය සහ ක්‍රිස්ටින්ගේ මලසිරුර අසලින් හමු වුණ පිහිය එකම වර්ගයකට අයිති බව සොයා ගැනීමත් සමගම ක්‍රිස්ටින්ව ඝාතනය කළ පිහිය එයිඩන් ළඟ තබාගෙන සිටි බව විමර්ශකයන්ට තහවුරු වුණා. මේ සෝදීසි කිරීමේදී වැඩි අවධානයක් යොමු වුණේ ෆූචිගේ නිවසින් හමු වූ ඇඳුම් කිහිපයක් වෙතටයි. නිවසේ නානකාමරය ඇතුලේ තිබුණ මේ ඇඳුම්වල ලේ තැවරිලා තිබුණා. මේ ඇඳුම්වල තිබුණ ලේ පැල්ලම් ක්‍රිස්ටින් බේලිගේ රුධිරය සමග ගැලපෙන බව විද්‍යාත්මකව තහවුරු වුණා. අනික් වැදගත්ම කරුණ උනේ නානකාමරයේ සිංක් එක මත තිබුණ තවත් ලේ සලකුණු කිහිපයක්. මේ ලැබුණ සාක්ෂි එයිඩන්ව ක්‍රිස්ටින්ගේ මරණය සමග ඍජුවම සම්බන්ධ කළා. ලේ තැවරුණ ඇඳුම් පිළිබඳ පරීක්ෂණයේදී එයිඩන් ෆූචිගේ අම්මා වුණ ක්‍රිස්ටල් ස්මිත් සම්බන්ධ විශේෂ සිදුවීමක් අනාවරණය වුණා. ඔවුන්ගේ නිවස ඇතුලේ සවිකර තිබුණ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී පෙනී ගියා. මැයි 9 වෙනිදා හවස් වරුවේ එයිඩන් ෆූචිව පොලිස් ප්‍රශ්න කිරීම් වලට රැගෙන ගිය පසු ක්‍රිස්ටල් විසින් ෆූචිගේ නිල් පාට ජීන්ස් කලිසම නානකාමරය ඇතුළට අරන් ගිහින් මේ කලිසමේ තිබුණ රුධිරය සෝදා හැරීමට උත්සාහ කරන ආකාරය සියලුම කරුණු මේ විදිහට එකකට එකක් සම්බන්ධ වුණත් හැම දෙනාටම තිබුණ ප්‍රශ්නය උනේ මැයි 9 වෙනිදා ඇත්තටම සිදු උනේ කුමක්ද සහ ක්‍රිස්ටින්ව ඝාතනය කරන්න තිබුණ හේතුව මොකක්ද කියලා. 2021 මැයි 9 වෙනිදා අලුයම ඩොෆිස් ඇබ්ෂර්ගෙන් ක්‍රිස්ටින්ගේ දුරකථන අංකය ලබා ගන්නා එයිඩන් වෙනත් යහළුවෙකු හමුවීමට යන්න ඇයව පොළඹවාගෙන තිබුණා. මේ වෙලාවේදී කිසිම කෙනෙක්ට නොදැනෙන විදිහට ක්‍රිස්ටින් තමන්ගේ නිවසින් පිටත් වී එයිඩන් සමග ඩොෆිස්ගේ නිවසට ගමන් කළා. ඒ මොහොතේ සිට ක්‍රිස්ටින්ව අමානුෂික ලෙස ඝාතනය කිරීම දක්වා සිදු වුණ සියලුම දේවල් ආරක්ෂක කැමරා දර්ශනවලට අනුව විමර්ශකයන්ගත් නිගමන ක්‍රිස්ටින්ව ඝාතනය කිරීමට හේතුවක් නිශ්චිතවම සොයාගන්න ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. නමුත් එයිඩන් විසින් එක මොහොතකදී ඔහුට මේ වගේ මිනිමැරුමක් කරන්න ආසාවක් තියෙන බව ඔහුගේ යහළුවන්ට කියලා තිබුණා. මේ නිසා මේ අපරාධය මිනිමැරීමේ අත්දැකීමක් ලබා ගන්න සිදු කළ ඝාතනයක් බව නිගමනය කළා. ලැබිලා තිබුණ විද්‍යාත්මක සහ භෞතික සාක්ෂි පදනම් කරගෙන මැයි 10 වෙනිදා අලුයම 3ට පමණ මිනිමැරුම් චෝදනාව මත අවුරුදු 14ක් වුණ එයිඩන් ෆූචිව අත්අඩංගුවට ගත්තා.
මුලින්ම ඔහුට එරෙහිව තිබුණේ දෙවන පෙළ මිනීමැරුම් චෝදනාවක් වුණත් පසුව සොයාගත් සාක්ෂි නිසා මේ චෝදනාව පළමු පෙළ සැලසුම් සහගත මිනීමැරුමක් දක්වා ඉහළ දමන්න තීරණය කළා. අවුරුදු දෙකකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව 2023 පෙබරවාරි 6 වෙනිදා එයිඩන් ෆූචි පළමු පෙළ මිනීමැරුම් චෝදනාවට වරද පිළිගත්තා. ඒ අනුව 2023 මාර්තු 24 වෙනිදා ශාන්ත ජෝන්ස් අධිකරණයෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. මේ වන විට එයිඩන්ගේ වයස අවුරුදු 16ක්. මිනීමැරුම සිදු කරන අවස්ථාවේදී ඔහු බාලවයස්කරුවෙකු නිසා ඔහුට මරණ දඬුවම ලබා දීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් ෆ්ලොරිඩා නීතියට අනුව බාලවයස්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙන අවස්ථාවකදී අවුරුදු 25කට පසු මේ දඬුවම නැවත සලකා බැලීමේ අවස්ථාවක් ඔහුට ලැබෙනවා. නඩු විභාගයේ අවසානයේදී ක්‍රිස්ටින්ගේ සහෝදරිය වුණ ඇලෙක්සි බේලි ක්‍රිස්ටින්ගේ සිරුරේ තිබුණ හැම පිහි පහරක් වෙනුවෙන්ම වීදුරුවකට ගල් කැට 114ක් එකතු කරමින් කළ ඉතාම සංවේදී ප්‍රකාශය මුළු ලෝකයේම අවධානය දිනාගත්තා. එයිඩන්ගේ අම්මා වුණ ක්‍රිස්ටල් ස්මිත් එයිඩන්ගේ කලිසම්වල තිබුණ ලේ පැල්ලම් සෝදා යවන්න උත්සාහ කිරීම නිසා සාක්ෂි විනාශ කිරීමේ චෝදනාවට 2021 ජූනි 4 වෙනිදා අත්අඩංගුවට ගැනුණා. 2023 මැයි මාසයේදී ඇයට දින 30ක සිරදඬුවම් කාලයක් සහ අවුරුදු 5ක පරිවාස කාලයක් නියම වුණා. ක්‍රිස්ටින් බේලි ජීවතුන් අතර නැති වුණත් ඇයගේ මතකය ඉදිරියටම තියාගෙන යන්න ඇයගේ පවුලේ අයට අවශ්‍ය වුණා. සියලුම සිදුවීම් වලින් පසුව ක්‍රිස්ටින් බේලිගේ පවුලේ අය විසින් ක්‍රිස්ටින් බේලි මෙමෝරියල් ෆවුන්ඩේෂන් නමින් පදනමක් ආරම්භ කළා. මේ පදනම හරහා සමාජ සේවයන් වල යෙදෙන දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම සහ මේ වයසේ දරුවන්ට ආත්මාරක්ෂක පුහුණු පන්ති පැවැත්වීම වගේ දේවල් සිදු වෙනවා. ඊට අමතරව මේ වගේ අපරාධ වලින් පීඩා වුණ පවුල් වෙනුවෙන් උදව් කිරීමත් මේ පදනම හරහා සිදු කෙරෙනවා. ඉතාම අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමුගත් ක්‍රිස්ටින් බේලිගේ සිදුවීම අවසන් වෙන්නේ මේ විදිහට. මේ අමානුෂික සිදුවීම පිළිබඳ ඔයාලගේ අදහස් මොනවද?